දැන් මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? එකක් තමයි මේ කියන කණ්ඩායම් හරහා ලංකාවේ ගම්මට්ටමින් ජනතාවගේ ඔළුව තුලට කාවද්දන්නට හදනවා මේ ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් නෙවෙයි. මේ ආණ්ඩුව කරන්නේ දේශපාලන පලිගැනීම්. මේ ආණ්ඩුවට මේ ගමන යන්න බෑ. මේ ආණ්ඩුව රට අගාධයට ගෙනියනවා කියන එක කියන්නට උත්සාහ කරනවා. ඇයි හද්දෙයනේ මේ සොල්දාදුවාටවත් නැති උවමනාවක් නේද මේ විරුද්ධ පක්ෂවලට තියෙන්නේ ඔහුට රණවිරුවා කියව ගන්නට. මං හිතන්නේ අපේ මිනිස්සු සොල්දාදුවා කිව්වත් රණවිරුවා කිව්වත් ඒ ආරක්ෂක සේවාවල රට වෙනුවෙන් සටන් කරපු තමන්ගේ ජීවිත පූජා කරපු තමන්ගේ අවයව පවා අහිමි කරගෙන රට රකින්නට ඉදිරිපත් වෙච්ච ඒ සියලු දෙනාට අදටත් එක ලෙස සලකනවා. ඔවුන් ඒ ගෞරවය තියෙනවා. අයිබෝවන් අදත් ඉතින් ඔබ සියලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා RNK මීඩියා කතාවලට. සුපුරුදු පරිදි අද සූදානම් වෙන්නේ RNK මීඩියා කතාව වලින් ඔබත් එක්ක මාධ්‍ය සමාජ මාධ්‍යවල පසුගිය කාලය තුල සිදු යම් තොරතුරු පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් ඒ ඔක්කොටම කලින් ඔබට මතක ඇති අපි අපේ RNK මීඩියා කතා තුලින් 72 වෙනි ජාත්‍යන්තර මිස් වර්ල්ඩ් තරගයට ගිය අනුති ගුණසේකර පිළිබඳව අපි කතා කළා. අපි ඇයට සුබ ප්‍රාර්ථනා කළා තරගය ජයග්‍රහණය කරන. ඇයට තරගයේ අවසාන මටයට එන්නට බැරි වුණත් ඇය තරග කාලය තුලදී විවිධ වූ ස්ථානයන් අත්පත් කරගත්තා. ඉතින් මං හිතන්නේ විශේෂයෙන්ම අනුදිට ලැබිච්ච අත්දැකීම් ඒ ආభాෂය ඒ සියල්ල අරගෙනයි ඇය නැවත ලංකාවට එන්නේ. ඉතින් අපි හිතනවා මේ දැනුම ඒ ආభాෂය ඒ අත්දැකීම් ඊළඟ වතාවකදී අපේ රටින් යන මිස් වර්ල්ඩ් උදව් කරන්නට ඇයට අවස්ථාවක් ලැබේ. විශේෂයෙන්ම අර සුපුරුදු පරිදි මිස් වර්ල්ඩ් හෝ මිසිස් වර්ල්ඩ් ගිහිල්ලා ආවට පස්සේ අපේ රටේ තරුණයන්ට මාධ්‍ය වලින් කරපු හානිය මේ තරුණීට නොකරයි කියලා අපි හිතනවා. රටට වැඩක් ගන්නට ඇයගේ දැනුම සහ අත්දැකීම් උපයෝගී කරගනී කියලා හිතනවා. අපි ඒ ගැන ඉක්දා කතා කරන්න යන්නේ නැහැ. ඉතින් අද අපි අපේ කතාවට යමු. දැන් මේ දවස් ඒ කතාවට යන්න කලින් අපි මෙන්න මේ වීඩියෝ එකක් ටිකක් බලලා මෙමු. මොකද මේ වීඩියෝ එක ඔබට වෙතා වැදගත් වෙන්නේ මේ දවස්වල ලංකාවේ සිද්ධ වෙමින් පවතින නීතිය සහ අනෙක් පැත්තෙන් ඒ ක්‍රියාත්මක වීම පිළිබඳව ඔබ ලබන අත්දැකීම් නිසා. ඒ නිසා අපි ඉස්සෙල්ලා මේක බලමුකෝ. යෝසිත රාජපක්ෂගේ ඉඩම් ලේසි. අපි හම්බුනා. ඉතින් සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.29 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 0.5යි රුපියල් මිලියන 1.6යි මිලදී. ඒ වගේම සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.30 රුපියල් මිලියන 1.6කට ගත වෙනවා. දන්නෝ ඉඩම් පුලිරු. සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.32 මිලියන 1.6 ඉඩම්. ඕබි ට්‍රක් රථය රුපියල් මිලියන 80. පත්‍ර මුල්ල ලිපිනේ CSN නාලිකාව පිටි ගොඩනැගිල්ල රුපියල් මිලියන 200. PV 77 114 යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ලියාපදිංචි කර ඇති 336 දෙන්සිල් පොබ්බකට මාක පත්‍ර මුල් ලිපිනේ 8 කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සතු සියලුම චංචල හා නිශ්චල දීපල විකාශන කම් සඳහා භාවිත කරන සංඛ්‍යාත මිලියන 235. මේ චිහ්න ප්‍රසිද්ධ නොකාරිස් DSV පෙරරා විසින් ලියා සහතික කරන ලද ඔක්කු අංක 22.85 දරන 219 ඇලේර 0.1 ස්ටැන්ලි තිලක රත්න මාවත නොගීකොට ලිපිනේ පීටි ඉඩම් කෑල්ල මිලියන 136. ඊනොදක්ෂි 2014 2 වෙනි දින මිලදීගෙන නැති ඔප්පු අංක 41.07 තරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සාලිපුර ග්‍රාම සේවා වසමේ ත්‍රිගෝපුර කැලේ නැමත රුපියල් මිලියන 1.6ක් වටිනා ඉඩම 2014 5 11 වෙනි දින මිලදීගෙන ලැබු 41.33 දරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම තරපින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවඩම ග්‍රාම සේවා වසමේ සියඹලා ගතපොටුව සියඹලා වන්දනින්දී ඉඩමේ රුපියල් මිලියන 2ක් වටිනා ඉඩම මේ ඉඩම් ලැයිස්තු තියෙන සම්පූර්ණ මගේ දැන් 31ක් වගේ තියෙන ස්ථාන කීපයක ඔහුගේ නමින් රහවුගේ ආර්ථික නිලධාරීන්. ඒක ඇත්තටම ඒක තව අමතර වශයෙන් තියෙනවා මේ කාල්ටන් නෙට්වර්ක් සමාගම සම්බන්ධ කරපු සමස්ත පරීක්ෂණේ වාර්තාව තිබෙනවා. ඒතර මේක ඊටම නාගරික සංවර්ධන අධිකාරියටයි ඉදම. මේ ඊටම නාගරික සංවර්ධන අධිකාරියෙන් පවරා දෙමින් ලැබුණේ රාජපක්ෂ පදනම. ඒ රාජපක්ෂ පදනම පුණ්‍ය ආයතනයකට තමයි ලියාපදිංචි කරන්නේ. ඒතර පුණ්‍ය ආයතනක ඉඩම් කොහොමද? පුණ්‍ය ආයතනක් වෙනුවෙන් එකක් වැරදි. ඔගේ නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් රාජපක්ෂ පොල්ක පත්‍ර මුල් ඔයගොල්ලෝ දන්නා පරිසර අමාත්‍යාංශයේ තියෙන දැන. ඒ ඉඩම පවරා දුන්නා පුණ්‍ය කටයුතු සඳහා රාජපක්ෂ පදනම. ඒ පුණ්‍ය කටයුතු සඳහා ලබා දීපු ඉඩම
අන්තිමේදී මොකද වෙන්නේ? ඒකේ තමයි කාල්ටන් ටීවී නාලිකාව නේද? CSN කියන ටීවී නාලිකාව. ඒකේ ඊටම වටිනාකම මිලියන් 200ට වඩා ඉක්මවා යනවා. මේව තමයි රජය දීපු පාවුත්. මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ තිබෙනවා. ඒ වගේම CSN නාලිකාව ඉදිකිරීම සඳහා CSN නාලිකාව ආරම්භ කිරීම සඳහා දරලද වියදම් කොහෙද? ඒ වියදම් උපයාගත්තේ කොහොමද? උපයා ගන්න සමත් වුණාද නැද්ද කියන කරුණු පිළිබඳව මේක සමස්ත වාර්තාවක් තිබෙනවා. ඒ නිසා මේක හරි පැහැදිලි. මුදල් විසුද්ධිකරණ පනත යටතේ පවරන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එකත් එක්ක ඇත්තටම අපේ කතාවට අද සම්බන්ධ වෙන්නේ පසුගිය සතියේ අපි හැමෝටම තියෙන අතිවිශාලම අත්දැකීම තමයි ලංකාවේ හිටපු ක්‍රීඩා ඇමති වගේම සතත සභාපති අවුරුදු 20කට සහ 25කට හිරගත වෙනවා රජයට රුපියල් මිලියන 53කට වඩා වැඩි අලාභයක් සිද්ධ කරා කියලා මැතිවරණ සමයකදී වෙනත් ඉන්ටෙන්ෂන් එකක් ඇතුව අර ක්‍රීඩා භාණ්ඩ ගෙනල්ලා Tamanට රිසියායට බෙදා දුන්නා කියලා. හැබැයි මේ කතන්දරෙත් එක්ක අපි දන්නවා අපේ රටේ මිනිස්සු වගේම ජනාධිපතිතුමත් වර එක කිව්වා මේ ඇත්තටම තෝරු මෝරු නෙමේ මේ ඇවිල්ලා හාල් මැස්සෝ තෝරු මෝරු වෙනම ඉන්නවා කියලා. ඉතින් මේ වීඩියෝ එක දැක්කම අපිට පේනවා නේද ඇත්තටම මේ තමයි තෝරු මේ තමයි මෝරු කියන එකක් අපේ ඔළුවට එනවනේ. ඒ කොහොම වුණත් දැන් අපිට මෙතන අද වඩා වැදගත් වෙන කාරණය තමයි කතා කරන්න. දැන් ඔබට මතකනේ පසුගිය කාලේ පුරාවටම ඉතිහාසයේ කවරදාකවත් නැති විදියට මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පත් වුණාට පස්සේ විරුද්ධ පක්ෂයක් ප්‍රබල ලෙස ආණ්ඩුව විවේචනය කරන්න ගත්ත ආකාරය ඒකත් විශේෂයෙන්ම ආණ්ඩුවක් විවේචනය කරන එක විරුද්ධ පක්ෂයක වගකීමක් තමයි. හැබැයි අර කළ යුතු දේ නොකළ යුතු දේ මොකක්ද දන්නේ නැතුව යන එන මන් දන්නේ නැතුව අර හැම දෙයකම බොරු පුවත් මවමින් අපි දැක්කා විරුද්ධ පක්ෂය ආණ්ඩුවට ඉතාම නිර්දය ලෙස පහර ගහනවා. ඒවා නිර්දය විවේචන මිසක සාධාරණ විවේචන උනේ නැහැ. හැබැයි ඒ වුණාට අපිට පේනවානේ දැන් මාස 8ක කාලයක් පුරාවට ආණ්ඩුවත් ඉතා හිමින් යම්කිසි ආකාරයක ගමනක් යනවා අවශ්‍ය තැන්වලට අවශ්‍ය දේවල් ඉෂ්ට කරමින්. විශේෂයෙන්ම ආණ්ඩුවක් කරනවා කියලා කියන්නේ හොරු වල්ලන එක විතරකුත් නෙවෙයි. මුළු රටක ජනතාවගේ පක්ෂ ભેදකින් තොරව ඔවුන්ගේ සුබසිත සැලසීම ආණ්ඩුවේ වගකීමක්. අන්නේ ගමනේදී හොරු අල්ලන එක නීතිය ක්‍රියාත්මක කරන එකත් රටේ අනෙකුත් කොටස්වල සංවර්ධනය ගැන හිතන එකත් රට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආදායම් මාර්ග උත්පාදනය කරගන්නා හැටි කල්පනා කරන එකත් ආණ්ඩුවක ප්‍රධාන වගකීම වෙනවා. හැබැයි ඒ වුණාට අපිට දැන් විශේෂයෙන් දකින්න තියෙන දෙයක් තමයි ආණ්ඩුව පත්වෙච්ච වෙලාවෙ ඉඳලා හොරු අල්ලන්නේ නැහැ කියලා දෝෂාණය රෝපණය කරපු බැනපු ඒ පිළිබඳ කෑ ගහපු බොහෝ දෙනෙක් අද මේ වෙනකොට මොකද කරන්නේ? දැන් අනෙක් පැත්තෙන් මේගොල්ලෝ ඔක්කොම එකට එකතු වෙලා ආණ්ඩු විරෝධී වැඩ කටයුතු ටිකක් කරගෙන යන ආකාරය අපිට පේනවා. විශේෂයෙන්ම මොකක්ද ඔවුන් එහිදී කරන්න බලාපොරොත්තු වෙන්නේ? ආණ්ඩුව කරගෙන යන වැඩවලට විරුද්ධව වැඩ කටයුතු කරනවා. මොකද ඒකට හේතුව තමන්ගේ සගයින් එකා දෙකා දැන් කූඩුවට යමින් ඉන්න නිසා. හැබැයි අනෙක් පැත්තෙන් අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච අරමුණු වෙනුවෙන් ජනතාව ආණ්ඩුවට බල කරමින් ඉන්නවා. හොරු අල්ලන්න, ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක කරන්න, ඔවුන් විසින් මහජනතාවගෙන් උදුරා ගන්නා ලද ධනය ආපහු අත්පත් කරගන්න කියලා. මෙන්න මෙහෙම බලනකොට දැන් ඔය අපි දන්නවනේ බන්ධනාගාර කීපයකම මේ වෙනකොට රජයේ හිටපු මැති ඇමතිවරු ඒ වගේම රාජ්‍ය නිලධාරීන් මේ වෙනකොට දඬුවම් ලබමින් ඉන්නවා. හැබැයි ඒ අතර තවමත් ජනතාවගේ ඊටාම උවමනාවෙන් බලාගෙන චරිත කීපයකින් එක චරිතයක් තමයි අපි කතා කරේ. මිලියන 51ක් නෙමෙයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණට පෙර ඒ ප්‍රකාශ කළ පරිදි කේසස් 31ක් තියෙනවා. අඩුම ගානේ හැම කේස් එකකම මිලියන 30ට 40ට එහා වත්කම් තමයි මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා ඔක්කොමත් එක්ක අද ආණ්ඩුව යන ගමනත් එක්ක බය වෙලා ඉන්නේ කවුද? විරුද්ධ පක්ෂ. මෙන්න මේ බය වෙලා ඉන්න තරම කොච්චරද කියලා කියනවා නම් අද ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා මේ ජනතාව අද ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩුවේ ගමන් මඟ වැළැක්වීම සඳහා
ඇයි දැන් අපිට ඒක වැදගත් වෙන්නේ? දැන් ආණ්ඩුව හරියට වැඩ ටික කරගෙන යනවා නම් ආණ්ඩුව අල්ලස්වෝ දූෂණ හෝ අල්ලස්වෝ දූෂණ හා වංචා කමිෂමට බලතල දීලා තියෙනවා නම් වැඩ කරන්න අධිකරණය උසාවිය ඇතුළු අධිකරණය නීතිය කිසිදු ඇඟිලි ගැසීමකින් තොරව කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව කෙරීගෙන යනවා නම් ඇයි විරුද්ධ පක්ෂය මේ තරම් කලබල වෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ විරුද්ධ පක්ෂය කියන්නේ රටට ආදරය කරන රටේ ප්‍රගමනය ගැන හිතන පක්ෂයක් කියලා. නෑ ඒක නෑ එහෙම නෙවෙයි. අන්න ඒ හින්දා තමයි අර මුලින්ම අපි අර වීඩියෝ ක්ලිප් එක පෙන්නුවේ යෝෂිත රාජපක්ෂ කියන පුද්ගලයාට මේ රටේ මොන්න තරම් ධනයක් තියෙනවද? දැන් අර මිලියන 53කට දෙන්නෙක් ඇතුළට යනකොට යෝෂිත රාජපක්ෂ කියන පුද්ගලයාට ලංකාවේ හැම තැනකම ධනය තියෙනවා, බූදලය තියෙනවා, මුදල් තියෙනවා. හැබැයි ඔහු නේවි එකේ හිටපු සකන් ලෙෆ්ටිනන්ට් කෙනෙක් විතරයි. අපි දන්න විදියට අපි තහවුරු කරගෙන තියෙන විදිහට ඔහු සාමාන්‍ය පෙළ ඉංග්‍රීසිත් ෆේල් සහ උසස් පෙළ විෂයනුත් ෆේල්. හැබැයි ඒ නීති වෙනස් කරලා ඔහුගේ තාත්තා ජනාධිපති වෙලා ඉන්න කාලෙට නේවි එකේ ඔෆිසර් කෙනෙක් විදිහට පුහුණුවීම සඳහා ඔහුව යොදවන්න පුළුවන්කම ඒ ආණ්ඩුව කාලේ තිබ්බා. මේ සියල්ල අනීතිකයි. එතකොට දැන් අර අපි මුලින් කිව්වනේ දැන් මේ හාල් මැස්සෝ තමයි තාම ඇතුළට යන්නේ කියලා. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? තෝරු සහ මෝරු මේගොල්ලෝ දැන් ඊටාම බයට බීතියට පත් වෙලා ඉන්නවා. කොයි මොහොතක හරි Tamanටත් ටිකට් එක එයි ලොතරැයියක් ඇදෙයි කියලා. මෙන්න මේක වළක්වන්න දැන් ගන්න පුළුවන් හැම පියවරක්ම අරගෙන ඉන්නවා. දැන් ඔබ නිකන් සෝදිසි කරලා බැලුවොත් විශේෂයෙන්ම අන්තර්ජාතික දේශපාලන විචාරකයන්, සමාජ මාධ්‍ය විචාරකයන් යම් තැන සාකච්ඡා කරන ආකාරයට මේ වෙනකොට ලංකාවේ විරුද්ධ පක්ෂ විසින් ජාතික ජනබලවේගය ආණ්ඩුව ජනතාවගෙන් දුරස් කරන්නට, ආණ්ඩුවේ විශ්වාසය බිඳින්නට, ජනමතය පළුදු කරන්නට විවිධාකාරයේ ක්‍රියාමාර්ග අරගෙන යනවා. දැන් මොකද ඇත්තටම වෙලා තියෙන්නේ? නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙමින් වැරදිකරුවන්ට දඬුවම් ලැබෙනකොට කලබල වෙලා තියෙන විරුද්ධ පක්ෂ දැන් තමන්ගේ නොගැලපීම් නොසලකා හැර තමන්ගේ පක්ෂ වශයෙන් තමන්ගේ පක්ෂවල තිබුණු උස් පහත් ભેදකම්, එදිරිවාදිකම් මේ සියල්ල පසෙක තියලා දැන් මේගොල්ලෝ එකතු වෙන්න තීරණය කළා තියෙනවා. ඇයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට විරුද්ධව. දැන් ඒගොල්ලොන්ගේ අර පක්ෂ පාටවල තිබුණු කිසිම ભેදයක් නැහැ. ඔවුන් අතර පුද්ගලිකව තිබුණු නොමනාපකම් නැහැ. හැබැයි ඒ සියල්ල කොන්දේසි විරහිතව අමතක කරලා හරි ඒගොල්ලෝ කියනවා ඉස්සරහට ඇවිල්ලා අපි එකතු වෙමු. අපි එකතු වුණේ නැති වුණොත් අපිට ගැලවීමක් නැහැ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අපිට කිසිසේත්ම සමාවක් දෙන්නේ නැහැ කියන තැනට ඇවිල්ලා ඉන්නවා. අන්න ඒ නිසා අර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ටික විරුද්ධ පක්ෂීන අද එකට එකතු වෙමින් ඉන්නවා. ඒක තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට විරුද්ධව ඔවුන් දැනට කරගෙන යන පළවෙනි කටයුත්ත. ඊළඟට ප්‍රධාන වශයෙන්ම මේගොල්ලෝ දැන් වෙනකොට කරගෙන යන දෙයක් තමයි මේ සමාජ මාධ්‍ය වගේම සාම්ප්‍රදායික මාධ්‍ය යොදා ගනිමින් හැකි උපරිම ආකාරයෙන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට එරෙහිව ඉතාම වැරදි ප්‍රචාර අරගෙන යනවා. ඒ සඳහා ඔවුන් Twitter ඊළඟට TikTok අනෙක් පැත්තෙන් YouTube විතරක් නෙමෙයි Facebook page පවා පාවිච්චි කරනවා. මේ සියල්ලක්ම බොහෝ විට නිර්නාමිකව පාවිච්චි කරන ආකාරය අපිට පේනවා. එතකොට මේකේ මොනවද ඒගොල්ලෝ කරන්න හදන්නේ? ඔවුන්ගේ පළවෙනි ඉලක්කය වෙන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ දැමීම. කොහොමද මේ විශ්වාසය බිඳ දමන්නේ? ආණ්ඩුව පිළිබඳව බොරු කියනවා. මොකද ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කියලා කියන්නෙම ජනතාවත් එක්ක විශ්වාසයෙන් සහ විකල්ප ක්‍රියාමාර්ග නැත්නම් විකල්ප ආකල්පත් එක්ක ගොඩ නැගිච්ච ආණ්ඩුවක්. ජනතාව මේ ආණ්ඩුව බලයට ගෙනාවේ එකක් ආණ්ඩුව කෙරෙහි තිබ විශ්වාසයෙන් ආණ්ඩුව බලයට ගෙනාවේ ඒ නායකයන් කෙරෙහි තිබුණු විශ්වාසය සහ අනෙක් පැත්තෙන් අර විකල්ප අදහස් වලට ජනතාව තුළ තිබිච්ච කැමැත්ත නිසා. දැන් අද මොකද වෙන්නේ? අපි දකිනවා විවිධ වූ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝම්ස් වල මේ කියන කාරණය
පුස්සක් බවට පත් කිරීමෙන් මේ කියන කාරණයට පහර ගසමින් ජනතාවගේ හිත තුළ බීතියක්, කනස්සල්ලක්, දුකක්, කනගාටුවක් සහ ભેදයක් ඇති කරනවා ආණ්ඩුව පිළිබඳව. දැන් උදාහරණයක් ගත්තොත් ඔය ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පත් වෙන්නට කලින් ඉතා ආදරයෙන් කතා කළ ඒ පිළිබඳව විශ්වාසයෙන් කතා කළ නායකයන් කෙරෙහි විශ්වාසයෙන් හිටිය බොහෝ දෙනෙක් අද අහන ප්‍රශ්නයක් තමයි අර අහවලා එහෙමයි නේද? මෙයා මෙහෙමයි නේද? මෙයා මේ කරන වැඩේ හරි නෑ නේද? මේ වගේ ආණ්ඩුවේ නායකයන් පිළිබඳව වැරදි මතවාදයක් දැන් ජනතාවගේ හිත්වලට හිමින් ඇතුල් කරමින් ඉන්නවා. මොකද අපේ රටේ බොහෝ දෙනෙක් ඕනෑම ප්‍රවෘත්තියක් අරගෙන කියවලා එහි දෙපැත්ත විශ්ලේෂණය කරලා අහන්න එක්කෝ දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ඒකට වෙලාවක් නැහැ. අනෙක් පැත්තෙන් එහෙම අහන්න උවමනාවක් නැහැ. මෙන්න මේ මිනිස්සුන්ගේ මනස ඉතා ඉක්මනින් වෙනස් කරන්න පුළුවන්. ඒක අද සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා විශේෂයෙන් මේක අඳුනගෙන තියෙන විරුද්ධ පක්ෂය මොනවද කරන්නේ? විවිධ සමාජ මාධ්‍ය ජාලා තුල විවිධාකාරී වැඩ කටයුතු කරගෙන යනවා. ඒ සඳහාම යොදා ගන්න ප්‍රධාන කාරණයක් වුණා පහුගිය දවස්වල මේ IMF පිළිබඳව කතාව. මොකද ඔවුන් අර අපි දැක්කා මාධ්‍ය තුළ ඉතා පුංචි වීඩියෝ ක්ලිප්ස් හදලා ඒක TikTok වල ප්‍රචාරය කළා. ඊළඟට X වල ප්‍රචාරය කළා. Facebook pages වලට දැම්මා. ඊළඟට YouTube shorts විදියට ඒව ප්‍රචාරය කළා. මොකක්ද කියන්න උත්සාහ කළේ? ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ නායකයෝ තමන්ගේ ආණ්ඩුව පිහිටව ගන්නට කලින් ජනාධිපතිවරණයට සහ මැතිවරණයට පෙර IMF එක ගැන කියපු සමහර කතාවල කොටසක් විතරක් අල්ලගෙන දැන් ඔවුන් IMF එකත් එක්ක ගනුදෙනු කිරීම පිළිබඳව ඉතාම කුඩා වීඩියෝ එකක් හදලා ඒ තුලින් කියන්න උත්සාහ කරනවා මෙන්න බලන්න මේගොල්ලෝ විශ්වාස කළ හැකි જાතිය අය නෙමෙයි මේගොල්ලෝ බොරු කිව්වා මේගොල්ලෝ දැන් කරන්නේ අර පරණ තිබිච්ච ආණ්ඩු කරපු දෙයමයි කියලා ජනතාවගේ හිත තුල ආණ්ඩුව කෙරෙහි සහ නායකයන් කෙරෙහි ඇති විශ්වාසය බිඳින්නට මේ සමාජ මාධ්‍ය දාලා තුල මේවා පාවිච්චි කරනවා මේක උදාහරණයක් විතරයි ඔබ මතක ඇතිනේ පහුගිය කාලය පුරාවටම රට ඇතුලේ ඇතිවෙච්ච හැම ප්‍රශ්නයක්ම අල්ලගනිමින් මේගොල්ලෝ විවිධාකාරයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් අරගෙන ගියා. ඒ අතර ඔය වඳුරන්ගේ ප්‍රශ්නය, හාල් ප්‍රශ්නය, අනෙක් පැත්තේ ලුණු ප්‍රශ්නය, ඊළඟට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ සමහර മന്ത്രിවරුන් සහ മന്ത്രിවරියන් විසින් යම් තැන්වල කරපු කතාවල ඊටාම සූක්ෂම ලෙස ඊටා කුඩා කොටස් අල්ලගෙන ඒවා විකෘති කරමින් නිර්මාණයන් කළා. ඒවා ජනතාව අතර බෙදා හැරියා. ඒ තුලින් ඔවුන් උත්සාහ කළා ඉතා ක්‍රමයෙන් ඉතා සියුම්ව ජනතාවගේ ජනමතය වෙනස් කරන්නට පළුදු කරන්නට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කෙරෙහි මෙතෙක් කල් පැවති. ඉතින් ඒක ආණ්ඩුවට ඉතා හොඳ දෙයක් නෙමෙයි. ආණ්ඩුවත් මම හිතන්නේ ඒකට ප්‍රතිචාර දක්වන්නට අවශ්‍ය වෙනවා. මේවා නොසලකා හැරිය හැකි කාරණා නෙවෙයි. අනෙක් පැත්තෙන් බලන්න මේ දවස්වල දිගටම X වල TikTok වල YouTube Facebook හැම තැනකම ඔය ආර්ථික දුෂ්කරතා පිළිබඳ තොරතෝංචයක් නැතුව කතා කරනවා. ඒ කතා කරන්නේ ඉතා හොඳ මේ පරිණත සාකච්ඡා නෙමෙයි. යම්කිසි සාකච්ඡාවක හෝ යම්කිසි තැනකින් අහුලාගත්ත පොඩි කෑල්ලක් අල්ලගෙන ඒකට නිවුස් එකක් හදනවා. විරුද්ධ පක්ෂයට පක්ෂපාතී වෙන එක කෑල්ලක් විතරක් කට් කරලා අරගෙන ඒක කියනවා. ඒ වගේම කියපු අදහසක් ඉතාම වැරදි ලෙස අර්ථකථනය කරමින් සමහරව අපි දැකලා තියෙනවා YouTube සාකච්ඡා කරනවා. එතකොට මේ ආර්ථිකය පිළිබඳව ආණ්ඩුවේ තියෙන ආර්ථිකය සම්බන්ධව වැරදි මතයක් ජනතාවගේ ඔළුවට දාන්නට උත්සාහ කරනවා. ඒ අතර විශේෂයෙන්ම ඔය හාල් මිල ඉහළ යෑමත් අනිත් එක තෙල් සහ ඉන්ධන මිල ඉහළ යෑම ඒත් එක්කම තව මතයක් හදන්න ගත්ත මේ දරුවන්ට කෑම නෑ කියලා අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ මිස් මැනේජ්මන්ට් එක පිළිබඳ නැත්නම් ආණ්ඩුවේ යම් කාරණා පිළිබඳ තියෙන කළමනාකාරීත්වයේ දුර්වලතා කියලා සමහර දේවල් උලුප්පා දක්වන්නට අපි දැක්ක සමාජ මාධ්‍ය තුල විවිධ ක්‍රියාකාරකම් කරගෙන යනවා විරුද්ධ පක්ෂය විසින්. ඉතින් ඒකෙනුත් වෙන්නේ ආණ්ඩුව කෙරෙහි 100% විශ්වාසයෙන් හිටපු ජනතාවගේ විශ්වාසය යම් කිසි ආකාරයකට බොඳ වෙන්නට පටන් ගන්නවා. අනෙක් පැත්තෙන් අර පාවෙන ඡන්ද දීපු
සමහර ඡන්දදායකයෝ එක හෙලාව මේ වගේ ප්‍රවෘත්ති පිළිගන්න තැනකට අද වෙනකොට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි දැක්කව සමහර හැෂ්ටැග් ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා. අපි ඒ වගේ තියෙන නම් මොනවද කියලා මේ වෙලාවේ කියන්නේ නැහැ. මොකද එහෙම කියන එක මේක එක ප්‍රචාරය කිරීමක් බවට පත් වෙන නිසා. හැබැයි ආණ්ඩුවට පුළුවන් ඒවා මොනවද කියලා හොයාගන්න ඔය කියන සමාජ මාධ්‍ය වලට ගිහිල්ලා සැරිසරලා බැලුවොත් ආණ්ඩුවේ නම කැත කිරීම සඳහා හැෂ්ටැග් ව්‍යාපාරයක් ඉතා සියුම් ලෙස සමාජ මාධ්‍ය තුල ක්‍රියාත්මක වේගෙන යනවා. ඒ පිළිබඳව මම හිතන්නේ අවධානය යොමු කරන එක ඉතා වටිනවා. මොකද ඒකට හේතුව මේ සමාජ මාධ්‍ය කියලා කියන්නේ අද ඉතාම ප්‍රබල අවියක්. උදාහරණයක් ගන්න මෑතකදී පැවතිච්ච මිස් වර්ල්ඩ් තරගයේදී ශ්‍රී ලංකාවේ අනුදිව මල්ටිමීඩියා චැලෙන්ජ් දෙකේ අනුශූරතාවය දිනා ගන්න තැනට ගෙනාවෙත් ඔය සමාජ මාධ්‍ය තමයි. ඒ නිසා මේ සමාජ මාධ්‍යවලට ලොකු බලපෑමක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවුවෙත් සමාජ මාධ්‍යවල බලමහිමෙන් තමයි. ඒ නිසා ඒක ඊටාම වැදගත් කාරණයක් විදියට අනිවාර්යයෙන්ම ආණ්ඩුව සැලකිල්ලට ගන්නට ඕන මේ හැෂ්ටැග් ව්‍යාපාරය ආණ්ඩුවට විරුද්ධව, ආණ්ඩුවේ නමට විරුද්ධව, ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වයට විරුද්ධව මේ සිද්ධ කෙරීගෙන යන. එතන අනිත් එක තමයි අපි දකිනවා මේ දවස්වල සමහර මාධ්‍ය ආයතන විශේෂයෙන්ම අපි නම් කියන්න යන්නේ නැහැ මේ වෙලාවේ. හැබැයි ඊටාම පුළුල් ලෙස ආණ්ඩුවේ මතයට විරුද්ධ සාකච්ඡාවන් තමන්ගේ මාධ්‍ය තුල කරගෙන යනවා. ඉතින් එතකොට අර ගොඩක් වෙලාවට ලංකාවේ සමහර පෞද්ගලික මාධ්‍ය ආයතන තියෙනවා 96%ක්ම විතර ඔවුන්ගේ channel එක මුළු රට පුරාම ආවරණය වෙනවා. එතකොට වැඩිපුර ප්‍රේක්ෂක ප්‍රමාණයක් හරි හෝ නිවැරදි තොරතුරු මේ මාධ්‍ය තුලින් දකිනවා. හරි තොරතුරක් ගියොත් ජනතාව ඒක හරි විදිහට පිළිගනී. හැබැයි වැරදි තොරතුරක් නිවැරදි විදිහට මාධ්‍ය තුල යනකොට ජනතාවේ කොළුවට ඒකත් යනවා. ඉතින් ඒ නිසා ඒක ආණ්ඩුවට එක පැත්තකින් ප්‍රබල තර්ජනයක්. අනෙක් පැත්තෙන් අපි දකිනවා අද වෙනකොට අති විශාල ප්‍රමාණයක් YouTube channel ආරම්භ කරලා තියෙනවා. මේ හැම එකකම ආණ්ඩුවේ විවිධ මැති ඇමතිවරුන් ඔවුන්ගේ කතා, ඔවුන් කරපු දේවල්, ආණ්ඩුවට සම්බන්ධව යම් කිසි ආකාරයක සහායක් දක්වන පුද්ගලයින්ගේ චරිත, ඔවුන් කරන කතාබහ මේවා නිර්දය ලෙස විවේචනය කරනවා. හැබැයි ඒවා විවේචනය කරන්නේ සාධාරණ ලෙස නෙමෙයි. මේ නිර්දය විවේචනයන් තුළ අපි දකිනවා ජනතාවගේ මනසට කාවද්දන්නට හදනවා මේ ආණ්ඩුව වැඩකට නෑ, ආණ්ඩුව කියන්නේ බොරු, ආණ්ඩුවට මේක කරන්න බෑ, ආණ්ඩුවේ ඉන්නේ මෙහෙම අය, ආණ්ඩුව මේ ආණ්ඩුවත් ඇවිල්ලා හිටපු අර මහින්ද රාජපක්ෂගේ ඩික්ටේටර්ෂිප් එක තිබ්බ ආණ්ඩුව වගේ මේගොල්ලන්ට මේක කරන්න බෑ කියන තැනට ඊටාම සංයමයෙන් අපිට අර තේරෙන විදිහට අර මනෝවිද්‍යාත්මක සාධක පවා පාවිච්චි කරපු සමහර අය සමාජ මාධ්‍ය තුල අපි දකිනවා වැඩසටහන් කරනවා. ඉතින් ඒකත් එක පැත්තකින් මේ ආණ්ඩුවට විරුද්ධව කරන්නේ. ඉතින් අපි අර කියාගෙන ආවේ මේ සියලු දේම බලාපොරොත්තු වෙන්නේ දැන් කවුද මේ වගේ පිටිපස්සේ ඉන්නේ? ඔතන තමයි වඩා වැදගත්. අපි එතෙන්ට එමු. දැන් තව එකක් තමයි මේ වෙනකොට මේ විරුද්ධ පක්ෂ විසින් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් බඳවාගෙන ඔවුන්ව පුරුදු පුහුණු කරමින් යනවා. විශේෂයෙන්ම Instagram, TikTok, X සහ Facebook වගේම YouTube channel වල ආණ්ඩුවට විරුද්ධව මාධ්‍ය වැඩ කටයුතු කිරීම සඳහා, සමාජ මාධ්‍ය කටයුතු කිරීම සඳහා. එතකොට මේගොල්ලොන්ට යෙදෙන පුහුණුවත් එක්ක ඔවුන් අනිවාර්යයෙන්ම වැඩ කළ යුතු වෙන්නේ ආණ්ඩුවේ කිසිම හොඳක් දකින විදියට නෙමෙයි, ආණ්ඩුව වැරදි කරන ආණ්ඩුවක් විදියට ජනතාව අතරට හුවා දක්වන්නට. ඒ සඳහා උන් නිර්මාණාත්මක දේවල් භාවිතා කරනවා, විහිළුතහළු කතා භාවිතා කරනවා, ඒ වගේම ඉතා කුඩා පෝස්ට් පාවිච්චි කරනවා. අනෙක් පැත්තේ මැති ඇමතුරුන් සහ ආණ්ඩුවට පක්ෂය කරන සාකච්ඡාවල ඉතා කුඩා කොටස් අල්ලගෙන ඒව විකෘති කරලා ප්‍රචාරය කරනවා. මේ සඳහා ටීම් එකක් දැන් බඳවාගෙන පුරුදු පුහුණු කරමින් පවත්වාගෙන යනවා. දැන් මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? එකක් තමයි මේ කියන කණ්ඩායම් හරහා ලංකාවේ ගම්මට්ටමින් ජනතාවගේ ඔළුව තුලට කාවද්දන්නට හදනවා මේ ආණ්ඩුව
ජනතාවාදී ආණ්ඩුවක් නෙවෙයි. මේ ආණ්ඩුව කරන්නේ දේශපාලන පලිගැනීම්. මේ ආණ්ඩුවට මේ ගමන යන්න බෑ. මේ ආණ්ඩුව රට අගාධයට ගෙනියනවා කියන එක කියන්නට උත්සාහ කරනවා. එතකොට වඩා වැදගත් වෙන්නේ මේ පණිවිඩ ටික ජනතාගත කරන්නේ කවුද? ඇයි ජනතාගත කරන්නේ කියන එක. ඉතාම පැහැදිලි. මේ පණිවිඩ ජනතාගත කරමින් ඉන්නේ විරුද්ධ පක්ෂය. විරුද්ධ පක්ෂය ඇතුළු අනෙක් පැත්තෙන් එකල වැඩ කරපු රාජ්‍ය සේවයේ දූෂණ හොරමැරකම් වංචාවලට සම්බන්ධ වෙච්ච අය. ඉතා විශාල වශයෙන් ඉතා ප්‍රබල ලෙස ඒ ආණ්ඩුවලින් යැපිච්ච ඒ ආණ්ඩුවලින් ජීවනෝපාය ගැට ගහගත්ත ධනවතුන් වෙච්ච මිනිස්සු අද ඉදිරියට ඇවිල්ලා ඒ මිනිස්සුන්ව රැකගන්නට අර අපි ඉස්සෙල්ලා කිව්ව තෝරු මෝරු රැකගන්නට මේ ඔවුන්ගේ වැරදි වහගන්නට මේ ආණ්ඩුවේ වැරදි නැති වුණත් වැරදි ඇති බව කියමින් ජනතාවගේ විඤ්ඤාණය ජනමතය වෙනස් කරන්නට ජනමතය කලඹවන්නට උත්සාහ කරමින් ඉන්නවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නට පුළුවන් ඒකේ අවසාන ප්‍රතිඵල විදියට ඔවුන් ටාගට් කරගෙන ඉන්නවා වෙන්නට පුළුවන් ලංකාව තුළ නැවත ජාතිවාදය අවුස්සන්න, ලංකාව තුළ නැවත ආගම්වාදය අවුස්සන්න, තැන් තැන්වල කලකෝලහල් ඇති කරන්නට. ඒ සඳහා මේ පවත්වාගෙන යන සමාජ මාධ්‍යවල වැඩ කරන පුද්ගලයන්ගෙන් ෂණික ප්‍රයෝජන ගන්නට, ඔවුන් හරහා ෂණික පණිවිඩ ජනතාගත කරන්නට යම් කිසි දිනක මේගොල්ලෝ ප්ලෑන් කරගෙන ඉන්නවා වෙන්නට පුළුවන්. බලන්න දැන් ඔය ගම්මන්පිල වගේ එක්කෙනෙක් ඇවිල්ලා මොකද්ද පහුගිය දවස්වල කිව්වේ? ගම්මන්පිල කියනවා අර කන්ටේනර් 323ක් ඇතුලේ තිබුණේ අවි ආයුධ සහ බුලට්ස්. ඒ තිබිච්ච තුවක්කු ඒ කියන බුලට්ස් ආණ්ඩුව දුන්න පාතාලයට. ඊට පස්සේ තමයි පාතාලයේ ක්‍රියාකාරකම් වැඩි වුණේ කියලා. දැන් මේක අහගෙන ඉන්න කෙනෙක් මේක ගැන හරියටම හිතාගන්න බැරි කෙනෙක් හිතයි අයියෝ ඇත්තනේ ඒකේ සහසම්බන්ධතාවයක් තියෙනවනේ කියලා හිතන්න පුළුවන්. ඇයි? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයටපත් වුණා. කන්ටේනර්ස් 323ක් පිළිබඳව කතාවකුත් ගියා. ඒක ඇත්තටම වෙනම කතාවක්. අපි දැක්කයි පිළිබඳව රේගුවේ නිලධාරියෙක් ඉතාම ලස්සනට ඒක පැහැදිලි කරනවා. ඔබට පුළුවන් නම් ඒක හොයාගෙන බලන්න. අපි තිබුණොත් මේ වැඩසටහනේ ඒක දාන්නම්. එතකොට බලන්න මේ උදේ ගම්මන්පිල වගේ කෙනෙක් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කරන කතාව ඔහු කියන්න උත්සාහ කරනවා අර තුවක්කු ටික පාතාලයට දුන්නා, පාතාලයේ මෙන්න වෙඩි තියාගත්තා කියලා. මේ මතය ජනතාව අතර දාලා බලනවා. එතකොට හැමෝම මේක පිළිගත්තේ නැති වුණත් යම් කිසි දුරකට පිළිගන්න ප්‍රමාණයක් ඒකේ තුලින් යම් කිසි සැකයක් කුතුහලයක් ඇති කරගන්න පිරිසක් රට ඇතුලේ ඉන්නවා. අනිත් කාරණාව බලන්න දැන් ඔය රණවිරුවාද සොල්දාදුවාද කියන කතන්දරේ එළියට අරගෙන ආවා. ඇයි හත් දෙයනේ මේ සොල්දාදුවාටවත් නැති උවමනාවක් නේද මේ විරුද්ධ පක්ෂවලට තියෙන්නේ ඔහුට රණවිරුවා කියව ගන්නට. මං හිතන්නේ අපේ මිනිස්සු සොල්දාදුවා කිව්වත් රණවිරුවා කිව්වත් ඒ ආරක්ෂක සේවාවල රට වෙනුවෙන් සටන් කරපු, තමන්ගේ ජීවිත පූජා කරපු, තමන්ගේ අවයව පවා අහිමි කරගෙන රට රකින්නට ඉදිරිපත් වෙච්ච ඒ සියලු දෙනාට අදටත් එකලෙස සලකනවා. ඔවුන් ඒ ගෞරවය තියෙනවා. හැබැයි මේ ගෞරවය මතින් තමන්ගේ ජීවිතේ සරි කරගන්න තමන් බලයට එන්න දඟලපු මිනිස්සු තමයි ඔය සොල්දාදුවාට හිමි තැනවත් රට ඇතුලේ දුන්නේ නැත්තේ. සොල්දාදුවන්ව අර කම්කරුවන් විදිහට යොදවගත්තේ ඔය කියන පරණ ආණ්ඩුම තමයි. ඒ කියන්නේ ඔය ඉන්න පරණ විපක්ෂයම තමයි. ඉතින් ඒ වගේ දේවල් වලින් ආණ්ඩුව අපහසුතාවපත් කිරීම සඳහා අර ජාතිය අතර විශේෂයෙන්ම සිංහල බෞද්ධයා අතර යම්කිසි කේන්තියක්, වෛරයක්, කලකිරීමක් ආණ්ඩුව කෙරෙහි ඇති කරන්නට උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් ඔබ දැක්කනේ පහුගිය කාලේ පුරාවටම ලංකාවේ කහ චීවරධාරීන් දළදා වහන්සේ පිළිබඳව විවිධ කතා කිව්වා. ඊළඟට මැතිවරණයට කලින් විවිධ කතා කිව්වා. නැවතත් ඒවා ටිකෙන් ටික තැන් තැන්වල හිස ඔසවන්නට පටන් අරගෙන තියෙනවා. ඕකට හේතුව තමයි අර ලංකාවේ මෙතෙක් කාලයක් තිබිච්ච ඔය පරාජිත සියලුම දේශපාලන පක්ෂවලට බලයට එන්නටත් බලයේ ඉඳින්නටත් අනිවාර්යෙන්ම ඔය ජාතිය සහ ආගම කියන දේ භාවිතා කරානේ. ඉතින් ඒගොල්ලෝ බලනවා මේ පාර ඒකෙන ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද අපිට කතා කරන්නට ඕනි උනේ ආණ්ඩුව මේ වෙනකොට ජනතාවාදී ගමනක් යමින් සිටිනවා. ආණ්ඩුවට තියෙන රාජකාරී බොහෝ ප්‍රශ්න විසඳන්නට තියෙනවා. හොරුවල්ලලා
හිරගෙට දාන එක විතරක් නෙමේ තවත් සංවර්ධන වැඩ කටයුතු කරන්නට දෙනවා. හැබැයි විරුද්ධ පක්ෂය බයේ දඟලනවා අද හෝ හෙට හෝ තමන් කරපු වැරදිවලට තමන්ට නීතිය ක්‍රියාත්මක වෙලා ඇතුළට යන්නට වෙයි කියලා. අපි අර දවසකුත් වැඩසටහන කිව්වා වගේ කකුළුවා දිය හැලියේ දිය ටික උණු වෙනකං නටනවා වගේ මේගොල්ලොත් නීතිය හරියට පසිඳලන තුරු දැන් ආණ්ඩුවට විරුද්ධව කැලෑ පත්තර ගහමින් බොරු කියමින් සමාජ මාධ්‍යවල විවිධ මතවාදයන් පතුරවමින් ඉන්නවා. ඉතින් මේ පිළිබඳව මං හිතන්නේ මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපි කියන්නේ දැන් මේ එකිනෙකාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනකොට මේ විරුද්ධ පාක්ෂිකයන්ට කරන්නට පුළුවන් එකම දේ තමයි ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති කරන එක. ආණ්ඩුව කරගෙන යන වැඩ කටයුතු ඉදිරියේදී කඩාකප්පල් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගන්න එක. අනෙක් පැත්තෙන් පුළුවන් තරම් රටේ ජනතාව මහපාරට අරගෙන එන එක. අපි දැක්ක පහුගිය දවස්වල අනවශ්‍ය ආකාරයට දුම්රිය සේවකයෝ ඊළඟට රෝහල්වල සේවකයෝ ඊළඟට විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ මේ ඊටම නිශ්චිත වූ කාරණාවලින් පරිබාහිරව හදිස්සියේ ඇවිල්ලා වර්ජනය කරනවා පාරට. මේවා පිටුපස විරුද්ධ පක්ෂවල බලය හස්තය ක්‍රියාත්මක වෙන බව තමයි තතු දන්න අය කියන්නේ. ඉතින් ඒ නිසා ආණ්ඩුවට ඉතා බැරෑරුම් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ආණ්ඩුව කරගෙන යමින් ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කරන එක. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ වැඩපිළිවෙල කඩාකප්පල් කරමින් ආණ්ඩුව යන ගමන වළක්වමින් කොයි මොහොතක හෝ බලය අරගන්නම් කියලා ඉන්න සහ අර දවසින් දවස හිරගෙවල් වලට තමන්ගේ සහචරයින්ව නැවත එළියට ගන්න පුළුවන් ක්‍රමයක් මොන විදියකින් හරි තියෙයිද කියලා බලන එක. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි නැවතත් මතක් කරලා ඉන්න කැමති මේ ආණ්ඩුව විශේෂයෙන්ම තමන්ගේ මැති ඇමතිවරුන් වගේම ජනාධිපතිතුමා අගමැතිතුමිය ඇතුළු සියලු දෙනාගේ ජීවිත පිළිබඳවත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්නට ඕන. මොකද මේ දැන් ඇවිල්ලා ඉන්නේ හොරුන් සහ ජනතාව අතර සටනක්. හොරුන් සහ ජනතාව අතර සටනට උර දෙමින් මේ නායකයන් වැඩ කරනකොට ජනතාව පරද්දන්නට නම් නායකයන් පැරැද්දිය යුතුයි. ඒ නිසා කෙනෙකුගේ ජීවිතය ගන්න එක පවා ඔය කියන මිනිස්සුන්ට සුළු දෙයක් වෙන්නට පුළුවන්. මොකද ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඒ වැරදිවලින් නිදහස් වෙන්නට සහ නැවත බලය ලබා ගන්නට විතරයි. ඉතින් ඒ නිසා අපි හිතනවා ආණ්ඩුවත් මේ වෙලාවේ තමන්ගේ සමාජ මාධ්‍ය තුල කවුන්ටර් ඇටැකස්ලා හදා ගන්නට වෙනවා. ඒ කැම්පේන් එක දිගට ගෙනියන්නට වෙනවා. අර මැතිවරණයට කලින් තිබිච්ච ආකාරයේ ජනතාවගේ සහයෝගයත් එක්ක ජනතාව දැනුවත් කරන්නට වෙනවා. ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව නිරන්තරයෙන් ජනතාවට කතා කරන්නට වෙනවා. මොකද එහෙම නැති වුණොත් අර මිලියන ගණන් හොරකම් කරපු මිලියන ගණන් උපයාගත්ත ක්‍රමයක් කියා ගන්නට බැරිව ඉන්න අය නිකං ඉදී කියලා හිතන්නට එපා. ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි හිතනවා මේ සමාජ මාධ්‍යවල වගේම මාධ්‍යවල ජනමතයක් හදමින් ඉන්න විරුද්ධ පක්ෂවලින් කෙරෙන ඒ අකටයුතුකම් වලට යම් කිසි ආකාරයක අකටයුතුකම් වලට ප්‍රතිචාර දැක්වේ නැති වුණත් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක පැහැදිලිව ජනතාවට ජනගත කරන්නට පුළුවන් ක්‍රමයක් පිළිබඳව සන්නිවේදන ක්‍රමයක් පිළිබඳව ආණ්ඩුවත් දැඩිව කල්පනා කළ යුතු වෙනවා. මොකද ජනතාව සහ ආණ්ඩුව අතර ඵලදායි සන්නිවේදනයේ බිඳ වැටෙනු හැටියෙම ඒ ආණ්ඩුව පිරිහෙන්න පටන් ගන්නවා. ඒ පිරිහීමට බොහෝසේ බලපාන්නේ මේ විරුද්ධ පක්ෂවල ඉතා ප්‍රබල ලෙස කරගෙන යන සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ඒ ක්‍රියාකාරකම්. ඒ නිසා ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි මෙහෙම කියන්නේ මේ ජනතාවාදී ආණ්ඩුව රැකගත යුතුයි. ඒක රැකගත්තොත් විතරයි අපේ රටේ දුක් විඳින මිනිස්සුන්ට කවදා හෝ දවසක සැනසුම් සුසුමක් කෙලලා
නින්දට යන්න පුළුවන් වෙන්නේ ජීවිතයේ අවසාන කාලෙදී. ඉතින් එහෙමනම් අදට අපි අපේ වැඩසටහන නිමා කරනවා. අපි විශේෂයෙන්ම ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා. අපිව subscribe කරනවට, අපිත් එක්ක ඉන්නවට, අපිව විශ්වාස කොට අපේ channel එක නරඹනවට. අනෙක් පැත්තෙන් බොහොම ස්තුතියි ඔබ හැමදාම ලියන ඊටාම වටිනා ඒ ඔබගේ ප්‍රතිචාරවලට අපි ඊටාම ගරු කරනවා. ඒවට මොකද අපිට ඊටාම යහපත් සමාජ මාධ්‍ය කලාවක් බිහි කරගන්න ඔබේ ප්‍රතිචාර තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ හින්දා හැමදාම ලියන්න ඔබේ වටිනා අදහස්. එහෙමනම් ඉතින් subscribe කරලා නැත්නම් අපි subscribe කරන්න. අපි එහෙමනම් අදට ඔපෙන් සමු අරගෙන යනවා. අපි එනවා නැවතත් දවසක ඔබ හමු වන්නට. ගිහිල්ලා නම් ආයුබෝවන් යන්න එපා කොහෙවත්.